මම මේ කියන්න හදන්නේ ඊයේ පෙරේදා වුණ ඇක්සිඩන්ට් එකේ කොල්ලෝ දෙන්නෙක් අවුරුදු 18ක් 19ක් වගේ වයසක පොඩි තරුණ කොල්ලෝ දෙන්නෙක් කෑලි දෙකකට කැඩෙනවා. ඒ CCTV කැමරාවේ කෑලි දෙකකට යනවා. ඔයා දකින්න අර අඩි 40 වගේ කන්ටේනර් එකක් මේ පාර මැදදී දැන් සාමාන්‍යයෙන් හිතන්න අඩි 40ක වගේ කන්ටේනර් එකක් තියෙනවා. හරිද? මෙහෙම කන්ටේනර් එක කියලා හිතන්න. මෙහෙම කන්ටේනර් එක තියෙනවා. දැන් මේ පාර එතකොට අඩි 40 කන්ටේනර් එකක් රිවර්ස් එකට ඇවිල්ලා ඒ කන්ටේනර් එක මාරු වෙන්නනේ. ඒ කියන්නේ යූ ටර්න් එකක් ගන්නවා වගේ එහෙම එකක් කරන්න ගිහිල්ලා සාමාන්‍යයෙන් මේ පාර නම් මේ පැත්තෙන් එනවා බයික් දෙකක්. බයික් දෙකක් එනවා මේ පැත්තෙන්. හරි? බයික් දෙකක් එනවා. තව බයික් එකක් මේ පැත්තෙන් ඔහොම එනවා. හරිද? දැන් ඔහොම බයික් දෙකක් එනවා. හරි හිතන්නකො බයික් දෙකක් එනවා කියලා. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 150ක විතර වේගෙන් එනවා. හරි 150ක විතර වේගෙන් එනවා. කන්ටේනර් එක කොහොම හරි ළමයි මේ පාරේ මහලුකුවට මේ අර විදුලි පහන් ඒ කියන්නේ විදුලි ආලෝකය නෑ. හරි විදුලි ආලෝකය නෑ. මට chat එකට දාන්න මේ සිද්ධිය දැක්ක ළමයි. හරි දැක්කා මේ වීඩියෝ මම ස්ටේටස් එකකුත් දාලා තිබ්බා. එතකොට විදුලි ආලෝකය නෑ කොහොම හරි මේ පැයට කිලෝමීටර් ඒ හිතන විදියට ඒ කැමරාවල තියෙන විදියට සාමාන්‍යයෙන් 150ක් 200ක් අතර වේගෙන් එනවා. හරි 150 200ක් අතර වේගෙන් එනවා. මේකට දැන් ගොඩක් මම දැක්කා කමෙන්ට් දාලා තියෙනවා අරකයි මේකයි එහෙම කියලා දාලා තියෙනවනේ. එහෙම කියලා දාලා තියෙනවා මේ කමෙන්ට් තිබ්බා මම දැක්කා මේ දරුවෝ වැරදි මුන්ට හෙන ගහන්න ඕන හදපු උන්ට හෙන ගහපන් අරකයි මේකයි මුන්ට කවුද ලයිසන් දුන්නේ කන්ටේනර් එක වැරදි මේක බලන් හිටියේ එවුන් නැද්ද අත දාන්න තිබ්බේ නැද්ද ඔයිට වැඩිය පොඩ්ඩක් වේගය අඩු කරන්න තිබ්බනේ කන්ටේනර් එකට ලයිට් හයි කරන්න තිබ්බනේ ඕම එකක් තිබ්බා ළමයි මේ කතාව කියනකොට මුලින්ම කියන්න ඕන සාමාන්‍යයෙන් මේ කතාව දැන් කියනවා මේ සමහර මිනිස්සු කියනවා මේකේ සම්පූර්ණම වැරදි දෙමව්පියෝ කියලා සම්පූර්ණම වැරදි ඒකට තවත් සමහර අය කියනවා දෙමව්පියෝ නෙමෙයි මුන්ගේ මතේට මුන් ගියපු හන්දා හැපුණා කියලා. සමහර වෙලාවට ඒ කොල්ලොන්ට ලයිසනුත් නැහැ. සමහර අය කියනවා කන්ටේනර් එක වැරදි කියලා. කන්ටේනර් එක වැරදි කියලා සමහර අය කියනවා. මම මේ කියන්න හදන්නේ ඊයේ පෙරේදා වුණ ඇක්සිඩන්ට් එකේ කොල්ලෝ දෙන්නෙක් අවුරුදු 18ක් 19ක් වගේ වයසක පොඩි තරුණ කොල්ලෝ දෙන්නෙක් කෑලි දෙකකට කැඩෙනවා. ඒ CCTV කැමරාවේ කෑලි දෙකකට යනවා. ඔයා දකින්න ඇති මගේ ළමයි. එතකොට මේකේ දැන් මේ ඉගිලෙන සීන පද්‍ය පන්තියේ ඔයාලා දන්නවා කුරුළු පැටියෙක් ඉන්නවා. ඒ කුරුළු පැටියා නිදහස හොයාගෙන යනවා. අම්මවයි තාත්තවයි ගණන් ගන්නෑ. අවසානයේට මේ කුරුළු පැටියා නිදහස හොයාගෙන යනවා. ළමයි දෙමව්පියෝ තට්ටු 7ක මාලිගාවක සිටු දියණියන්ව දැම්මත් කුණ්ඩලකේසී පැනලා ගියා හොරෙක් එක්ක කොච්චර රැකවරණේ දුන්නත් කොච්චර ආරක්ෂා කරත් අර කතාවට තියෙනව නේද කූඩැල්ලාව මෙට්ටේ තියන්න බෑ කියලා සමහර කොල්ලෝ කෙල්ලෝ අර ඒව ජාන වලින් එන ඒවා සමහර කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා කොච්චර මේ දෙමව්පියෝ කොච්චර උත්සාහ කරත් ආර්ථිකමය අතින් තිබ්බත් වැඩක් නැහැ කුඩු ගහන එක කුඩු ගහනවා ඉගෙන ගන්න එක ඉගෙන ගන්නවා ඒක තමයි යථාර්ථය පවුල් වල තියෙනවා ඕන තරම් අප්‍රමාණ එතකොට මේ ළමයි දෙන්නගේ අම්මට තාත්තට බැනලවත් මේ ළමයි දෙන්නට බැනලවත් කන්ටේනර් එකේ ඩ්‍රයිවර්ට බැනලවත් වැඩක් නැහැ. මම කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 10 15ක් වුණාට පස්සේ දෙමව්පියෝ ඉන්න ඕන පස්සෙන් හැබැයි ඒක දන්වැල් දැම්මා කියලා වැඩක් නැහැ. මැරෙන එක මැරෙනවා. හැදෙන එක හැදෙනවා. මේ දරුවන්ට මේ ළමයි දෙන්නට මොලයක් චුට්ටක් හරි තිබ්බනම් මෙච්චර වේගෙන් ඉන්නෙත් නැහැ. සහ ඒ කොල්ලොන්ගේ වැරද්ද ඒක අනිත් එක මේ කන්ටේනර් එක ගත්තොත් මගේ ළමයි කන්ටේනර් එක දැන් මේක රිවර්ස් එකක් ගහන්න ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් නීති පොතේ නම් නැහැ මේ කන්ටේනර් එකක රිවර්ස් එක ගහනකොට රියදුරු සහායක කෙනෙක් දෙපැත්ත බලන්න ඕන එහෙම නැහැ. හැබැයි ප්‍රැක්ටිකල් මිනිස්සු හිතුවා සාමාන්‍යයෙන් මේ අධ්‍යාපන ක්‍රමයේත් එහෙමනේ ප්‍රැක්ටිකල් නැහැනේ ගිරාපෝත ක්‍රමයන් එනේට උනත් මගේ ළමයි මොකද්ද වෙන්නේ
මෙන්න මේ ප්‍රැක්ටිකල් කතන්දරේ නෑ. නැති වුණාට පස්සේ වෙන්නේ මගේ ළමයි මෙන්න මේ වගේ දේවල්. මෙතනදි මේ කන්ටේනර් එකේ ඩ්‍රයිවර් හිතුවනම් රියදුරු සහායකයෙක්ව පැත්තකින් තියලා නේද පාර දෙපැත්ත බලලා එහෙම මේක මාරු වෙන්න තිබ්බනම් මගේ ළමයි කවදාවත් සමහර වෙලාවට මේ වගේ අනතුරක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේක ත්‍රී වීල් එකක් බයික් එකක් නිකන් එහෙම එකක් නෙමෙයිනේ අඩි 40ක් 25ක් 30ක් ඔය වගේ දිග කන්ටේනර් එකක්. සහ මේ කන්ටේනර් එකේ මම දැක්ක වීඩියෝ එක පෞද්ගලිකව මම දැක්ක මේ කන්ටේනර් එකේ අර බඩට ලයිට් සිස්ටම් එකක්වත් හයි කරලා නැහැ. ඒක එක පැත්තක ඒ මිනිසුන්ගේ වරද. සහ ඒ දරුවන්ගේ එක පැත්තක වරද. හරිද? සාමාන්‍යයෙන් වරදක් අනතුරක් මොකක් හරි මරණයක් සිද්ධ වෙනවා නම් ඇක්සිඩන්ට් එකක් විශේෂයෙන් අනතුරක් වෙනවා නම් එක පැත්තක වරදක් විතරක් තියෙන්න විදිහක් නැහැ. හරිද? මේකට වැරදි හැම පැත්තකින්ම වැරදි තියෙනවා. එතකොට සමාජයේ විවිධ කතා කියන්න පුළුවන්. දැන් මේක අපේ ඇඩ්මින්ලා කට් කරලා වීඩියෝ එකක් විදිහට දැම්මොත් කියන්න පුළුවන් එහෙම නෙමෙයි සර් මුන් තමයි වැරදි අරමයි කියලා. හැබැයි මතක තියාගන්න මේ කොල්ලෝ දෙන්නත් එක පැත්තකින් වැරදි කන්ටේනර් එකේ ඩ්‍රයිවරුත් එක පැත්තකින් වැරදි. එතකොට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මම මේ කියන්නේ ඔයාලා වුණත් ළමයි අර තැනට සුදුසු නුවණ තියෙනවනේ. සාමාන්‍යයෙන් මේ නුවණින් යුතුව බැලුවා නම් මගේ ළමයි කවදාවත් ඔයාලට කිසිම ඇක්සිඩන්ට් එකක්වත් එහෙම වෙන්නේ නැහැ. අර කියනවනේ අනේ සර් යන්න තියෙනවා නම් යන්න වෙනවා. මේ මැරෙන්න තියෙනවා නම් කොහොමත් අර පෙරහැරක් ඇවිල්ලා හරි අරන් යනවා. ගලේ ගැහුවත් මැරෙන්නේ නැහැ කියලා. හැබැයි ළමයි මේ හැම දෙයකටම වැඩිය නොසැලකිල්ල කියන එක සිද්ධ වුණොත් ජීවිත කන පිට හැරෙනවා. ඒ නිසා කියන්නේ එහෙම සිද්ධ වෙන්නේ හරියට අර තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු කරා නම්. හරි. මට chat එකට දාන්න යකඩ හීන බොඳ වෙලා අම්මට පුතා නැති වෙලා මුළු ගම මලගෙයක් වෙලා මාළ මුදු ගස්තිය අරන් දුනියකඩ යකා මලිනුබව